එක්සත් රාජධානියෙන් ලංකාවේ හමුදා තුන්දෙනෙකුට සහ හිටපු LTT නායකයෙකුට සම්බාධක පැනවීමක් කරා. ඒක පෙරේදා රාත්‍රියේ තමයි එහෙ වෙලාවෙනුත් අපිට වාර්තා වුණේ. නමුත් දැන් දවස් 1මාරක් විතර ගත වෙලා තාමත් ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රතිචාරයක් නැහැ. නමුත් මීට කලින් අවස්ථාවල වගේ සම්බාධක පැනවීම් වලදී අපි දැකලා තියෙනවා අඩුම තරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ යම්කිසි ආකාරයක ප්‍රතිචාරයක් දක්වනවා. පළවෙනි ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් මොකද්ද ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කියලා දැනගන්න කැමතියි. අනිත් කාරණේ දැනට අපිට වාර්තා වෙනවා තව ඒ ලැයිස්තුවේ අපි දන්නවා යස්මින් සූකා වගේ අන්තර්ජාතික රාජ්‍යනෝන සංවිධානය පිටුවාගත්ත කණ්ඩායම් එකතු වෙලා තව 60ක වගේ ලැයිස්තුවක් සම්පාදනය කරලා තියෙනවා කියලා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සම්බාධක පනවන්න කියලා ඔය බ්‍රිතාන්‍ය වගේ වෙන තවත් කණ්ඩායම් රටවල් වලට සංවිධාන වලට බලපෑම් මෙල්ල කරන්න ඒ සම්බන්ධයෙන් ස්ථාවරය බලාපොරොත්තු වෙනවා. එක්සත් රාජධානියට ඇතුළු වීම තහනම් කිරීම සහ වත්කම් අත්විඳීම සම්බන්ධයෙන් ජනරල් ශාවින්ද්‍ර සිල්වා හිටපු නාවික හමුදාපති වසන්ත කරණාගොඩ ජනරල් ජගත් ජයසූරිය සහ විනයාගමූර්ති මුරලිදරන් කියන 4 දෙනාට 2025 මාර්තු 24 වෙනිදා එක්සත් රාජධානිය විසින් යම් තීන්දුවක් අරගෙන තියෙනවා. මේ ස්ථාවරය කියන්න කලින් මම කියන්නට කැමතියි 2020 පෙබරවාරි 14 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය ජනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතම සමාජිකයන්ට එක්සත් ජනපද ඇතුළත් වීම තහනම් කළා. 2021 දෙසැම්බර් 10 ඇමරිකා එක්සත් ජනපදයේ විසින් නාවික බුද්ධිලධාරී චන්දන හෙට්ටිආරච්චි සහ මාණ්ඩලික සැරෙන් සුනිල් රත්නායක සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සමාජිකයන්ට එක්සත් ජනපද ඇතුළත් වීම තහනම් කළා. 2022 අරග සිද්ධ 2021 දෙසැම්බර් 10 2022 දෙසැම්බර් 9 ඇමරිකා එක්සත් ජනපදයේ මේජර් ප්‍රභාත් බුලත්වත්තට ඔහුගේ ආසන්නත පවුලේ සමාජිකයන්ට එක්සත් ජනපද ඇතුළු වීම තහනම් කරා පමණක් නොවේ දීපල අවහිර කිරීමක සිත කළ තියෙනවා. 2023 ජනවාරි 10 කැනඩාව ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මාණ්ඩලික සැරෙන් සුනිල් රත්නායක ලුතිනන්ට් කමාන්ඩර් චන්දන් ප්‍රසාද් හෙට්ටිආරච්චි කියන අයට කැනඩාවට ඇතුළු වීම තහනම් කරලා කැනඩාවේ වත්කම් තහනම් කරලා තියෙනවා. 2023 අප්‍රේල් 27 ඇමරිකා එක්සත් ජනපදයේ වසන්ත කරණාගොඩටම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළත් වීම තහනම් කරලා තියෙනවා. 2024 දෙසැම්බර් 10 ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු තානාපති උද්‍යංග වීරතුංගට සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සමාජිකයන්ට එක්සත් ජනපදය ඇතුළත් වීම තහනම් කරලා තියෙනවා. ඊළඟ තවත් පියවරක් හැටියට තමයි 2025 මාර්තු 24 එක්සත් රාජධානිය විසින් මම කලින් කියපු ශායන් සිල්වා වසන්ත කරණාගොඩ ජගත් ජයසූරිය සහ විනයාගමූර්ති මුරලිදරන් කියන 4 දෙනාට එක්සත් රාජධානිය ඇතුළත් වීමට තහනම් කිරීමටත් වත්කම් අත්හිටුවීමටත් තීරණය කරගෙන ප්‍රකාශයට පත් කළ තිබෙන්නේ. ඉතින් මේ 2025 මාර්තු 24 වෙනිදා මේ 4 දෙනාට එරෙහිව පනවන ලද තීන්දුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද හවස අපි විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරනවා. සම හිතනවා එතනදී ඔබට ඒක සාකච්ඡා කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් තියෙනවා සූර්ය බල විදුලියට ක්‍රීමක් සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් මේ පිළිබඳව ඔබතුමාගේ අදහස් මොකද? විශේෂයෙන්ම මේ විදුලි වල මණ්ඩලය අන්තර්නෝමතිකව මේ ගිවිසුම් උල්ලංඝනය කරමින් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. මේ පිළිබඳව ඔබතුමාගේ මතය දැනගන්න කැමතියි. ආයි කියන ප්‍රශ්නේ සූර්ය බල විදුලිය කියන්නේ ඒවට ගෙවන මුදල අඩු කරලා තියෙනවා. ටැරිෆ් එක ගෙවන ගාන එකකට ගෙවන ගාන අඩු කරලා තියෙනවා. ඒ වගේම මේ ගිවිසුම් ගත වෙලා තියෙද්දී ඒ ආයතනත් එක්ක විදුලි වල මණ්ඩලය ඒගොල්ලෝ අත්නෝමතිකව සාකච්ඡාවකින් තොරව මේ ගාස්තු අඩු කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ පිළිබඳව තමයි දැනගන්න අවශ්‍ය. මේ නිශ්චිත ප්‍රශ්න සම්බන්ධයෙන් මට මේ වෙලාව උත්තරයක් දෙන්න බෑ. මම විදුලි බල මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා උත්තරයක් ලබා දෙන්නම්.